ඔයා ඩෙබිට් කාඩ් එකකින් සල්ලි ගන්න ගිහිල්ලා ඔයාට සල්ලි ආවේ නැත්නම් ඔයා මොකද්ද කරන්න ඕනේ? පළවෙනි එක ඔයාගේ ගිණුම තියෙන බැංකුවෙන් ගිහිල්ලා ATM එකෙන් සල්ලි ගද්දි ඔයාට සල්ලි ආවේ නැත්නම් ප්‍රශ්නයක් නෑ. ඔයාට ඔයාගේ ගිණුම තියෙන බැංකුව දැනුවත් කරන්න පුළුවන් ඔයාට සල්ලි ආවේ නෑ කියලා. එතකොට ඒගොල්ලෝ ඔයාගේ ගිණුම පරීක්ෂා කරලා මේ අදාළ මේ ගනුදෙනුව ATM එකෙන් මේ පරීක්ෂා කරන්න පුළුවන්. ඒගොල්ලන්ට ඒකේ ට්‍රාන්සැක්ෂන් ලොග් එකේ තියෙනවා කාඩ් එක දාපු වෙලාව, පින් නම්බර් එක දාපු වෙලාව, සල්ලි එළියට දුන්නද නැද්ද කියලා. මේ කාඩ් එක එළියට ගත්ත වෙලාව ඔක්කොම ට්‍රාන්සැක්ෂන් ලොග් එකේ තියෙනවා. එතකොට ඒක ඒගොල්ලෝ මැෂින් එකෙන් බලනවා සල්ලි එළියට ගිහිල්ලා තියෙනවද කියලා. ඒකත් එක්ක ඒගොල්ලොන් අදාළ විත්ඩ්‍රෝ කරපු ප්‍රමාණය ඔයාගේ ගිණුමට ආයෙ සල්ලි දානවා. ඒක තමයි පළවෙනි විදිය. ඊට පස්සේ අනික් විදිය තමයි අපි උදාහරණයක් විදිහට ගමු X බැංකුවයි Y බැංකුවයි කියලා. ඔයාට තියෙන්නේ X බැංකුවේ ඩෙබිට් කාඩ් එකක්. ඔයා ගිහිල්ලා Y බැංකුවේ ATM එකෙන් සල්ලි ගද්දි ඔයාට සල්ලි එන්නේ නැහැ. එතකොට ඔයා Y බැංකුවට දැනුවත් කරාට ඇත්තටම වැඩක් නැහැ. Y බැංකුවට කරන්න පුළුවන් දෙයක් නැහැ. මොකද ඔයාගේ ගිණුම තියෙන X බැංකුවේ. එතකොට මේ X බැංකුවේ ගිණුම් විස්තර Y බැංකුවට බලන්න බෑනේ. ඒ නිසා ඇත්තටම ඒගොල්ලෝ කරන්න පුළුවන් දෙයක් නැහැ. එතකොට ඔයාට කරන්න වෙන්නේ ඔයාගේ ගිණුම තියෙන බැංකුව දැනුවත් කරන්න ඕනේ. ඔයා මෙහෙම ගනුදෙනුවක් කරා මේ Y බැංකුවෙන්. හැබැයි ඔයාට ඒකට සල්ලි ආවේ නැහැ කියලා. එතකොට මේ X බැංකුවෙන් කරන්නේ දැන් අපේ ලංකාවේ ATM ගනුදෙනු ගොඩක් වෙන්නේ ලංකාපේ හරහා. එතකොට X බැංකුවෙන් charge back එකක් දානවා ලංකාපේ එකට. එතකොට ඒකට ඔයාලට charge back ID එකක් ඉල්ල ගන්න පුළුවන්. ඒකෙන් තමයි ඔයාට ඔය මේ අදාළ Y බැංකුව ඕනනම් දැනුවත් කරන්න පුළුවන්. මේක තමයි charge back ID එක. පොඩ්ඩක් මේක බලලා ඉක්මනට මේ රිවර්සල් එක කරලා දෙන්න කියලා. එතකොට ඇත්තටම Y බැංකුවෙන් කරන්නේ ඒගොල්ලෝ කන්ෆර්ම් කරන විතර ඒගොල්ලොන්ගේ ඒ කියන්නේ GL ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ ඉන්ටර්නල් accounts වල මොන හරි මෙහෙම වෙනසක් තියෙනවද? මොකද මේ සල්ලි ගියේ නැත්තම් අනිවාර්යෙන් ඉන්ටර්නල් account එකේ තියෙන balance එකයි physical cash මේ ATM එකේ තියෙන සල්ලි අතර වෙනසක් තියෙනවා. එතකොට එහෙම ඒ වගේ වෙලාවක මේ බැංකුවෙන් කන්ෆර්ම් කරනවා මෙහෙම මේ වෙනසක් තියෙනවා කියලා. එතකොට ආයෙත් ඒ සල්ලි ටික ඔයාගේ ගිණුමට X බැංකුවෙන් දානවා. ඉතින් ඊළඟ දවසේ Y බැංකුවට කෑ ගහන්න ඔයාගේ X බැංකුව දැනුවත් කරන්න.